72 වෙනි ලෝක රූ රැජින තරඟය සඳහා ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වුණා අනුදි ගුණසේකර. එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ ලංකාවෙන් බිහිවෙච්ච හොඳම උගත් බුද්ධිමත් දැක්මක් තියෙන තරඟකාරීත්වයක් දෙන්න පුළුවන් ළමෙක් තමයි මේ පරිදිපත් වෙලා තියෙන්නේ. ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳව උපාධියක් හදාලා තියෙන කැලණි විශ්වවිද්‍යාලයෙන්. ඔයාලා ලැබුණා නම් එයාගේ පළවෙනි ඉන්ටර්වියු එකේදී එයා විනාඩි 5ක් ඇතුළත රට පිළිබඳව කියන්න පුළුවන් උපරිම දේ රටට දෙන්න පුළුවන් උපරිම සාධාරණය තමන්ගේ මව්බිමට දුන්නා, තමන්ගේ ගමට දුන්නා, තමන්ගේ දෙමව්පියන්ට ඒ හැම දෙයක්ම හරිම අපූර්වට ලස්සනට පිළිවෙලින් නිර්මාණය කරලා තිබුණා. හරි කියන්න වචන නැහැ. කියපු වචනයක් පාසා හොඳ අර්ථයක් ගැඹුරු තේරුමක් තියෙන විදිහට ඒක නිර්මාණය කරලා තිබුණා. හිතනවා ඔයාලා හැමෝම බලන්න නැති කියලා එයා හඳුන්වා දීමේ ඉන්ටර්වියු එකේදී එයා විනාඩි 5ක් ඇතුළත ශ්‍රී ලංකාව තියන්න පුළුවන් උපරිම දැනට උත්සාහ තිබ්බා. තමන්ගේ අනුරාධපුර තමන්ගේ කියන්නේ අනුරාධපුර කිව්වහම ලංකාවේ දුෂ්කර පළාතක් වෙනවා. අනුරාධපුර කියන්නේ ලංකාවේ පළවෙනි රාජධානිය. ඒ වගේම පළවෙනිම කැපිටල් එක අනුරාධපුරයේ තියෙන පුරාවිද්‍යා වටිනාකම, පන්සල් වෙහෙර, චෛත්‍ය, දාගැබ් ගැන මේ හැම දෙයක් ගැනම හරි අපූර්ව ලෝකෙට කියලා දුන්නේ. ඒ වගේ ලෝක සිතියමේ තියෙන ඉතාම කුඩා අයිලන්ඩ් එකක් වුණත් අපේ රටේ මිනිස්සුන්ගේ හදවත් ලොකුයි, මිනිස්සුන් බලාපොරොත්තු ලොකුයි කියන එක තේරුම් කරලා දුන්නා රටට ලෝකෙට. ඒ කියන්නේ අපිට අපේ රටේ යම් සෑහෙන ආපදාවට මුහුණ දෙලා ගම් වතුරට සුනාමි වලට ඊට පස්සේ යුද්ධ වලට මුහුණ දීලා අපේ රටේ මිනිස්සු තාමත් අදිස්ථානෙන් යුතුව හැඟීමකින් යුතුව රට ගැන හැඟීමකින් යුතුව බලාපොරොත්තුවක් යුතුව මිනිස්සු වැඩ කරනවා කියන එක රටට ලෝකෙට කිව්වා. ඒ වගේම තමයි තමන් යනු නිදහස් අධ්‍යාපනයේ නිර්මාණයක් කියන එක හොඳටම පැහැදිලිව කියලා දුන්න රටට ලෝකෙට. මොකද ශ්‍රී ලංකාව කියන්නේ නිදහස් අධ්‍යාපනය දෙන රටක්. ඒ නිදහස් අධ්‍යාපනය නිසා ඉගෙනගෙන මේ තැනට ආව කියන එක එයා පැහැදිලිව කිව්වා. ඒ වගේම තමයි උපාධියක් කරන් තියනවා ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ කැලණි විශ්වවිද්‍යාලයෙන්. ඒ වගේ තමයි කොස්ටියුම් නිර්මාණය කරද්දී කොස්ටියුම් ගැන එයා මාර විදියට හිතලා තිබ්බා. ජාතික ඇඳුම සාරියේ ඉඳලා උඩරට සාරියේ ඉඳලා වෙස්ටර්න් ඇඳුම දක්වා හරි පිළිවෙලට ඒවා එකින් එකට අවශ්‍ය විදියට ඒක හැම දෙයක්ම එයා නිර්මාණය කරගෙන තිබුණා. ජාතික ඇඳුම අඳිනකොට සාරිය අඳිනකොට ජාතික පුෂ්පේ නිර්මාණය මලේ පාට එන විදියට ඒක නිර්මාණය කරලා තිබුණා. ඒ කියන්නේ ඇඳුමක පවා ගත්තු පාටක පවා තමන්ගේ රට නියෝජනය වෙන විදියට හැමදේම නිර්මාණය කරනවා. ඒක තමයි දක්ෂතාවය කියන්නේ. ඒක තමයි හැඟීම කියන්නේ. මෙතෙක් බිහිවෙච්ච හොඳම නිර්මාණශීලී දැනුමක් තියෙන හැඟීමක් තියෙන රටට වැඩක් කරන්න ඕන කියලා හිතන දරුවෙක් කියලා තියෙනවා. එයාගේ වීඩියෝ එකට ගිහලා බැලුවාම වැඩිපුරම කමෙන්ට්ස් කරලා තියෙන්නේ ලංකාවේ මිනිස්සුන්ට වඩා පිටරට මිනිස්සු. හේතුව තමයි එයා සහේලි කියලා ප්‍රෝග්‍රෑම් එකක් කරගෙන යනවා. තමන්ගේ වියදමෙන් ඒක ඔසප් දරිද්‍රතාවය පිළිබඳ කතිකාවක්. To combat period poverty in Sri Lanka, but unfortunately period poverty is not just an issue in Sri Lanka, it is a widespread problem in many countries. ඒක හරි සංවේදී විදියට මිනිස්සුන්ට දැනෙන විදියට වචන දෙකෙන් තුනෙන් මිනිස්සුන්ගේ ඔළුවට යන විදිහට ඒක හරි අපූර්වට නිර්මාණය කරලා තිබුණා. යන්න මිස් වර්ල්ඩ් පේජ් එකට ගියාම ඒකේ තියෙනවා අනුදිගේ ෆොටෝ තියෙනවා, අනුදි කතා කරපු වැඩසටහන් තියෙනවා. ඒකට ඒව ෂෙයා කරලා ජාත්‍යන්තර භාෂාව ඉංග්‍රීසියෙන් කමෙන්ට් එකක් දාන්න. proud of you කියලා හරි දාන්න. මොකද ඒ පොසිටිව් කමෙන්ට් එක වැටෙන එක ඒක අනුදිතත් ලොකු හයියක්. ඒ වගේ තමයි රටේ ලෝකෙ මිනිස්සු කියලා කමෙන්ට්ස් අපේ රටේ මිනිස්සු කමෙන්ට්ස් බලන්නේ නැහැ. අපේ රටේ මිනිස්සු වැඩිපුරම බලන්නේ වීඩියෝ එකක් ෆොටෝ එකක් විතරයි. හැබැයි ලෝකේ දිනු රටවල මිනිස්සු ගිහිල්ලා වීඩියෝ එකක් මොකක්ද තමයි කමෙන්ට්ස් කියවනවා. ඒ කමෙන්ට්ස් වල ලංකාවේ මිනිස්සු ලංකාවේ අපේ කෙල්ල ගැන දාලා තියෙන හැඟීම්, කෙල්ලගේ ටැලන්ට් එක ගැන ඒව දාලා දෙනවා. ඒව මිනිස්සුන්ගේ ඔළුවට යනවා. එයාව තරංගෙන් දිනවන විදිහට වැඩක් කරන්න. අපේ රටේ මිනිස්සු ඉන්න උගත් බුද්ධිමත් ජාත්‍යන්තර භාෂාව හොඳට හසුරවන්න පුළුවන් මිනිස්සු යන්න පේජ් එකට ගිහිල්ලා දාන්න, ලයික් එක ගන්න, කමෙන්ට් එකක් අපේ රට ගැන අපේ කෙල්ල ගැන දාන්න. ඒක වටිනවා. ඒ කෙල්ලගේ මානසිකත්වය අප් කරගන්න. අනුදිත් ජාත්‍යන්තරයේ ජයගෙන ඉවරයි. හරිද? ඉන්දියාවේ මේ අනුදි කැමති නම් ඉස්සරහට ඉන්දියාවේ සිනමාවට අනුදිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් අනුදිට අවශ්‍ය අඩිතාලම ඒ රටේ නිර්මාණය වෙලා ඉවරයි. ලෝකේ ගොඩක් මිනිස්සු අනුදි ගැන කතා කරනවා. පුරවැසි විදියට ඔයාලට අපිට තියෙන යුතුයකමක්
අනුදි වෙනුවෙන් කරන්න පුළුවන් උපදේ තමයි එයාගේ පෝස්ට් ෂෙයා කරන්න, එයාට ලයික් කරන්න, එයාගේ කමෙන්ට් එකක් දාන්න. ඉරිසියාව කුහක වෙන්න එපා. රට වෙනුවෙන් ඒ කෙල්ල ගිහලා රට වෙනුවෙන් කතා කරනවා. ඔයාලා දාන එක පොසිටිව් කමෙන්ට් එකක් රටේ ලෝකෙ මිලියන ගණන් මිනිස්සු බලනවා. ඒක වටිනවා රටටත් ඒ කෙල්ලටත්. මොකද ඒ කෙල්ල මේ රට වෙනුවෙන් මේ හැමදේම කරනවා. ජයග්‍රහණය කෙල්ලට උනාට ඒකේ සම අයිතිය ලංකාවටත් වෙනවා. ඒක ඔයාලටත් මටත් අයිති පොදුයි. right? අපි ඒ අනුදිගේ යුතුයකම හරියට ඉටු කරනවා නම් මං හිතන්නේ අපේ පුරවැසියෝ විදිහට අපේ යුතුයකම අනුදි වෙනුවෙන් ඉටු කළ යුතුයි මේ වෙලාවේ. ඒක තමයි වෙන්න ඕනේ. ජය වේවා.